ආයුබෝවන් අද අපි කතා කරන්නේ පරම්පරා ගණනාවක් පුරා පැවති මුදල් වාසනාව ආකර්ෂණය කරන ඉපැරණි විශ්වාස සහ පිළිවෙත් කිහිපයක් ගැනයි. මේවා විද්‍යාත්මකව තහවුරු කළ ක්‍රම නොවුනත් බොහෝ දෙනා අදටත් විශ්වාසයෙන් අනුගමනය කරන පැරණි චාරිත සහ ආධ්‍යාත්මික මතයන් ලෙස සැලකෙනවා. පළවෙනි එක සිකුරාදා දිනවල සුදු මල් පූජාව. සිකුරාදා දිනක උදෑසන ස්නානය කර පිරිසිදු වී සුදු නෙළුම් මලක් හෝ සුදු මල් වර්ගයක් නිවසේ බුදු පහනාසල හෝ ඔබ විශ්වාස කරන ආගමික ස්ථානයක පූජා කරන්න. පැරණි විශ්වාසයන්ට අනුව මෙය සිකුරු ග්‍රහයාගේ යහපත් බලය වැඩි කර ධන වාසනාව ආකර්ෂණය කරන බව කියවෙනවා. දෙවෙනි එක මුදල් පසුම්බියට කරාබුනෙටි 3ක්. ඔබ භාවිත කරන මුදල් පසුම්බියේ කරාබුනෙටි 3ක් තබා ගැනීම වාසනාවන්ත බව පැරණි වෛදික මතයන්හි සඳහන් වෙනවා. එමගින් ඍණාත්මක ශක්තියින් ඉවත් වී මුදල් ආකර්ෂණය වන බව විශ්වාස කෙරෙනවා. තුන්වෙනි එක බ්‍රහස්පතින්දා දිනක කහ මිශ්‍ර ජලය ඉසීම. සෑම බ්‍රහස්පතින්දා දිනකම උදෑසන නිවසේ ප්‍රධාන උළුවස්ස දෙපසට කහ ස්වල්පයක් මිශ්‍ර කළ ජලය ඉසීම වාසනාවන්ත පිළිවෙතක් ලෙස සැලකෙනවා. ජ්‍යොතිෂ මතයට අනුව බ්‍රහස්පති ග්‍රහයා සම්පත් සහ යහපත් ශක්තිය සමග සම්බන්ධ කරයි. හතරවෙනි එක උතුරු දිශාව පිරිසිදුව තැබීම. වාස්තු විද්‍යාවට අනුව උතුරු දිශාව ධනය සහ වාසනාව සමග සම්බන්ධ දිශාවක් ලෙස සැලකෙනවා. එම ප්‍රදේශයේ කුණු කසල හෝ අනවශ්‍ය බරබඩු තබා ඇතනම් ඉවත් කර පිරිසිදුව තැබීම ධන ප්‍රවාහයට හිතකර බව විශ්වාස කරනවා. පස්වෙනි එක සන්ධ්‍යා කාලයේදී දීප ආලෝකය. ඉර බැස යන ගොම්මන් වෙලාවේ නිවසේ පහනක් දල්වා සුවඳ දුම් මැල්ලීම බොහෝ සංස්කෘතික විශ්වාසයන්හි යහපත් ශක්තිය කැඳවන ක්‍රියාවක් ලෙස සැලකෙනවා. එය නිවසේ සංසුන් බව සහ සුබ වාතාවරණයක් ඇති කරන බවද කියවෙනවා. හයවෙනි එක ලුණු මිශ්‍ර ජලයෙන් පොළව පිස දමීම. සතියකට වරක් අඟහරුවාදා හැර වෙනත් දිනක පොළව පිස දමන ජලයට මුහුදු ලුණු ස්වල්පයක් එකතු කිරීමෙන් නිවසේ යටි ඍණාත්මක තරංග ඉවත්වන බව පැරණි මතයන්හි සඳහන් වෙනවා. හත්වෙනි එක පළමු ආදායමින් පුණ්‍ය කටයුත්තක් කිරීම. වැටුපක් හෝ ලාභයක් ලැබුණු පසු එහි මුල් කොටසින් පුණ්‍ය කටයුත්තක් කිරීම. දෙමව්පියන්ට උපකාර කිරීම හෝ ආගමික ස්ථානයකට පූජා කිරීම බොහෝ දෙනා වාසනාවන්ත ක්‍රියාවක් ලෙස සැලකෙනවා. එය මානසික සතුට සහ යහපත් ආශිර්වාද ලැබීමට හේතු වන බවද විශ්වාස කෙරෙනවා. සටහන. මේ සියල්ලටම වැදගත් වන්නේ ඔබේ කැපවීම, මහන්සිය සහ නිවැරදි සැලසුම් කරණයයි. ආධ්‍යාත්මික විශ්වාසයන් මගින් ලැබෙන්නේ මානසික ශක්තිය සහ ධනාත්මක සිතුවිලි වැඩි කරන සහයෝගයක් පමණයි. මෙවැනි තවත් හෙළ පුරාණ රහස් සහ ගුප්ත විශ්වාස ගැන දැනගන්න කැමති නම් වීඩියෝ එකට ලයික් කර සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.